ඇස්ප්‍රින් ඇසිටයිල් සැලිසිලික් ඇසිඩ්. ඔන්න අද අපි කතා කරන්නේ ඇස්ප්‍රින් ගැන. මුලින්ම කලින් වීඩියෝ එකේ කියපු දෙයක් මතක් කරලා ඉන්නම්. රුධිර නාලයකට හානියක් වුණාම ඇරචිඩොනික් ඇසිඩ් හැදෙනවා. ඒ මත COX-2 එන්සයිමය ක්‍රියා කළාම එක් ප්‍රොස්ටග්ලෑන්ඩින් වර්ගයකුත් COX-1 එන්සයිමය ක්‍රියා කළාම ත්‍රොම්බොක්සේන් කියලා හඳුන්වන තවත් ප්‍රොස්ටග්ලෑන්ඩින් වර්ගයකුත් හැදෙනවා. COX-2 එන්සයිමය නිසා හැදෙන ප්‍රොස්ටග්ලෑන්ඩින් මගින් වේදනාව ලබා දෙනවා. COX-1 එන්සයිමය නිසා හැදෙන ත්‍රොම්බොක්සේන් මගින් පට්ටිකා එකතු කරනවා. මේ ප්‍රොස්ටග්ලෑන්ඩින් වර්ගවලින් වෙන තවත් දේවල් අපි කලින් වීඩියෝ එකේ කතා කළා. මං ඒ වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ දාලා තියන්නම්. ප්‍රොස්ටග්ලෑන්ඩින් මගින් වේදනාව ඇති කරනවා. ප්‍රොස්ටග්ලෑන්ඩින් හැදෙන එක නවත්තන ඇස්ප්‍රින් වේදනාව අඩු කරන්න ගන්න බේතක්. ඒ නිසා ඒක NSAIDs එකක් විදියට හඳුන්වනවා. දිග නම කිව්වොත් non steroidal anti inflammatory drug. ගොඩක් NSAIDs වල ක්‍රියාව ආපහු හරවන්න පුළුවන්. නමුත් ඇස්ප්‍රින් මගින් COX එන්සයිම් විනාශ කරන හින්දා ක්‍රියාව ආපහු හරවන්න බෑ. ඒ කියන්නේ ඉරිවර්සිබල් ක්‍රියාවක් තියෙන. වේදනා නාශකයක් විදියට පාවිච්චි කරනවා නම් මිලිග්‍රෑම් 300 600 අතර ඩෝස් එකක් ගන්නවා. ඇස්ප්‍රින් වල මිලිග්‍රෑම් 75 මිලිග්‍රෑම් 100 වගේ පොඩි ඩෝස් එකකින් COX-1 විතරක් විනාශ කරන්න පුළුවන්. එතකොට පට්ටිකා එකතු වෙන්න හේතු වන ත්‍රොම්බොක්සේන් හැදෙන්නේ නැති හින්දා පට්ටිකා එකතු වෙන්නේ නැහැ. අලුත් COX එන්සයිම් හදන හැකියාව නැති කරන හින්දා මේක ලෝන් ඇක්ටිං ඒ කියන්නේ දිගු කාලයක් පවතින ඉෆෙක්ට් එකක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් දවස් 7-10ත් අතර කාලයක්. රුධිර කැටයක් හැදෙන්න පොසිබිලිටි එකක් තියෙන අයට කෑමෙන් පසු රාත්‍රියට එක ඩෝස් එකක් ලබා දෙනවා. සමහර වෙලාවට ඇස්ප්‍රින් එක්ක තවත් ගැස්ට්‍රයිටිස් වලට ගන්න බේතකුත් දෙනවා. ඒකට හේතුව මේකේ සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට බඩ දැවිල්ලක් එන්න පුළුවන්. මම කලින් අම්ලාශ්‍රිත රෝගවලට දෙන බේත් ගැන කතා කළා. ඒව බලන්න channel එකට එන්න. ඔයා සර්ජරි එකක් කරන්න ගියොත් ඩොක්ටර් ඔයාගෙන් අහලා ඇති ඇස්ප්‍රින් ගන්නවද කියලා. මම හිතනවා ඒකට හේතුව දැන් තේරෙනවා ඇති කියලා. ඇස්ප්‍රින් ගන්නවා නම් රුධිර කැටියක් හැදිලා රුධිර වාහනය නවතින්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇස්ප්‍රින් තියෙන්නේ මිලිග්‍රෑම් 300 කෝට් කරපු නැති ටැබ්ලට් විදිහට. අන්කෝටඩ් ටැබ්ලට් විදිහට. ඒ වගේම මිලිග්‍රෑම් 75 මිලිග්‍රෑම් 100 150 වගේ ඩෝසස් නුත් පවතිනවා. සමහර බේත් තියෙන්නේ එන්ටරික් කෝටඩ් කැප්සූල් විදිහට. උදාහරණය ඇස්ට්‍රික්ස්. තවත් සමහර බේත් එන්ටරික් කෝටඩ් ටැබ්ලට් විදිහට තියෙනවා. උදාහරණය ඉකොස්ප්‍රින්. ඇස්ප්‍රින් වලට බඩ දැවිල්ල එන අයට කාඩිපින් ලබා දෙනවා. ඒකට හේතුව එහි ඇස්ප්‍රින් එක ග්ලයිසින් එකතු කරලා තියෙනවා. ග්ලයිසින් මගින් ශ්‍රේෂ්මල වැඩි කරලා ආමාශය තුවාල ඇතිවීම නවත්තනවා.